समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य एततुं हे काला मा अनुसवेन मा परंपराय मा इति किराय मा पिटक संपदानेन मा तक्क हेतु मा नय हेतु मा आकार परिवितक्केन मा दिट्ठि निज्झानखन्तिया मा बभ्रूपताय मा समनो गरुति यदा तुम्हे काला मा अत्तनाव जानेयाथ इमे धम्मा कुशला इमे धम्मा अनवज्जा इमे धम्मा विඤ्युपसत्ता इमे धम्मा समत्ता समादिन्ना हिताय सुखाय संवर्तति थी अथ तुम्हे काला मा उपसंपज्य विहरेयाथाति। पिन्वत्नी මේ මාතෘකා ගාථාව කනට ඇහෙනකොටම ඕනෑම බෞද්ධයෙකුට මතක් වෙනවා බුදු දහමෙහි දීලා තියෙන සිටීමේ නිදහස පිළිබඳව. කාලාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙකු විසින් සිටිය යුතු ආකාරය බෞද්ධයෙකුන් පිළිපැදිය යුතු ආකාරය सर्वाकारයෙන් විග්‍රහ කොට දක්වා තිබෙනවා. ඒ නිසා මේ කාලාම සූත්‍රය බෞද්ධයන් අතර බොහෝම ප්‍රසිද්ධයි. හැබැයි සමහරක් වෙලාවට පේනවා කාලාම සූත්‍රය වැරදි කොනින් අල්ලාගෙන ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේගේ විමසීමේ නිදහස අපට දීලා තිබුණත් අපට ඕන විදිහට විමසන්නට අයිතියකුත් නැහැ. බොහෝ උගතුන් මේ විමසීමේ නිදහස වරදවා හිතාගෙන ඉන්නවා. බොහෝ උගතුන්ගේ උගත්කම් අනුව ඒ ඇත්තන් හිතනවා ඒ උගත්කම් යටතේ අපි කල්පනා කරන එක තමයි හරි අනිත් අය හිතන විදිය වැරදි කියලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ක්‍රම දිහා බලපුවම පේනවා යමක් හරියන්නට හෝ වරදින්නට හෝ උගත්කම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තව යම් දේ එකතු වේ යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි යම් දේවල් ග්‍රහණය කරන ආකාරය. ඒ ග්‍රහණය කරන ආකාරය දස ආකාරයකින් මේ සූත්‍රෙහි පෙන්නනවා කාලාම සූත්‍රයේ. පළවෙනි කාරණේ තමයි මා අනුස්සවේන නානා ආකාරයෙන් අපේ කනට වැටෙන ආරංචි මාර්ගයෙන් බලන්න අපි ආරංචිය සත්‍ය දෙයක් හැටියට කටින් කට යද්දී තහවුරු වෙන්නේ නැද්ද කියලා අපේ සමාජයේ එක්කෙනෙකුට ලැබෙන ආරංචියක් එයා තවත් කෙනෙකුට දෙන්නේ එයා දැක්ක දෙයක් හැටියට. එයාගෙන් තව එක්කෙනෙකුට යනකොට ඒක තවත් තහවුරු කරලා දෙනවා. අපි නිකන් උදාහරණයකට කියනවානේ අපේ පැරණියන් අතරේ කපුටු පිහට කපුටෙක් වුණා කියලා අන්තිමට වමනේ දානකොට ඔන්න ඔය ආකාරයකින් ඕකේ ඉතින් කතාවකුත් තියෙනවා. කවුද යනකොට දැක්කලු මේ මං හිතනවා වමනේ දාලා තියෙනවා කෙනෙක්. ඉතින් බලනකොට කපුටු පිහටක් උඩට වමනේ දාලා තියෙන්නේ. අන්තිමට කෙලවර උන්නේ ගිහලා අර මිනිස්සයා කපුටෙක් වමනේ දාලා තියෙනවායි කියන කතාවෙන්. ඉතින් ඒ වගේ ආරංචියෙන් තොරතුරු යනකොට ඒ ආරංචි මාත්‍රයෙන් තීරණය කරන්න එපා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මා පරම්පරාය කියලා කියන්නේ අපේ ආචාර්ය පරම්පරාවෙන් අපේ මුතුන් මිත්තන්ගේ පරම්පරාවෙන්
මේ විදිහට අපේ ඉතිහාසයේ කටින් කට එන ආකාරයෙන් හෝ පිළිගන්නට එපා ඒ ආපමණින්. මා ඉතිකිරාය මේ විදිහට එක එක්කෙනා කියනවා කියලා මෙහෙම ප්‍රකාශ කරනවා කියලා මේ අයරින් කියනවා කියලා බාර ගන්නට එපා. මා පිටක සම්පදානේන පොතපතේ ආපමණින්වත් පිළිගන්නට එපා. සමහර දෙනා අදත් කියනවා අහවල් කෙනාගේ පොතේ මෙහෙම තියෙනවා අහවල් කෙනාගේ පොතේ මෙහෙම තියෙනවා කියලා නොඑක් ආකාරයෙන් සමහර මිත්‍යා දෘෂ්ටි ඒ පොත්වලට තැන දීලා පොත්වල තියෙන හින්දා විශ්වාස කරමින් තමන්ගේ ග්‍රහණයට අරගන්නවා. ඒකත් වැරදි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මා තක්ක හේතු තමන්ගේ තර්කයට දාලා තර්කයට අහු වෙනවා නම් ඒක හරි කියලා ගැනීමකුත් තියෙනවා. හුඟක් දෙනා අද තර්ක කරනවා සමාජයේ. මේ තර්ක කිරීම බොහෝ විට උගතුන් අතර තියෙනවා. ඒ ඇත්තන් තර්ක කරනවා. පින්වත්නි අපි කලිනුත් වතාවක මතක් කරලා දීලා තියෙනවා. අද බොහෝ විට අපිට තියෙන ලොකුම පාඩුවක් තමයි උගතුන් විමසන්නේ නැතිවීම. උගතුන් විශේෂම ශාසනය සම්බන්ධ කාරණාවලදී Taman උගත් කියලා හිතාගෙන උගතුන් කීප දෙනෙක් අතර සාකච්ඡා කරලා ඒක තීරණයකට එනවා. නමුත් පින්වත්නි උගත් බවයි ප්‍රඥාවයි දෙක වෙනස්. උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ සමයේහි හිටපු ප්‍රධාන දායකයා අනේපිඬු සිටුතුමා. අනේපිඬු සිටුතුමා අසනීප වුණා, මරණාසන්න වුණා. අනේපිඬු සිටුතුමා මරණාසන්න වූ අවස්ථාවේ සරියුත් හාමුදුරුවෝ ආවා අනේපිඬු සිටුතුමාව දකින්නට. සරියුත් හාමුදුරුවෝ එහිදී අනේපිඬු සිටුතුමාට පංචස්කන්ධ විභාගයේ පිළිබඳ අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාවෙන් පස්සේ අනේපිඬු සිටුතුමා අඬන්න පටන් ගත්තා. ඒතකොට සරියුත් හාමුදුරුවෝ අනේපිඬු සිටුතුමාගෙන් අහනවා ඇයි මේ පසුතැවෙන්නේ කියලා. අනේපිඬු සිටුතුමා කියනවා ස්වාමීනි මම පසුතැවෙනවා නෙමෙයි මට කනගාටුයි. මා මෙතෙක් කාලයක් ඔබ වහන්සේ වැනි මහා උගත් හාමුදුරුවෝ ඔබ වහන්සේ වැනි උත්තමයන් වහන්සේලා මම ආශ්‍රය කළා. බුදුරජාණන් වහන්සේ මම ආශ්‍රය කළා. නමුත් මට මේ තරම් මිහිරි, මේ තරම් ගැඹුරු ධමයක් මේ කාලය තුල මට අසන්න ලැබුණේ නැහැ. ඔබ වහන්සේලා එවැනි ධමයක් මට දේශනා නොකිරීම ගැනයි මම මේ කනගාටු වෙන්නේ කියලා. එතකොට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ගෘහපතිය ගම්භීර ධර්මය කාමභෝගී ගිහියන්ට එකෙල්ලේ දේශනා කරන්නේ නැහැ කියලා. මොකද ගැඹුරු ධර්ම දේශනා කරපුවාම පින්වත්නි මේ කාමභෝගී ගිහියා දෙලොවක් අතරමං වෙනවා. ගිහියාට ඒ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. එතනින් එහාට යන නැත්තම් ඒකට කැප වෙලා පේ වෙලා යනකොට ගම්භීර ධර්මය දැනගන්නට පුළුවන්. තවත් සූත්‍ර තියෙනවා කාමභෝගී ගිහියන්ට මේ ධර්ම හරියට වටහා ගන්න බෑ කියන කාරණය. ඒ නිසා කාමභෝගී ගිහියන් ධර්මය අල්ලගෙන තර්ක කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්නට ඕනේ. ඒ ඇත්තන්ගේ නීවරණ ධර්මයන්ගෙන් මනස කිලුට වෙලා තියෙද්දී මේ නෛර්යානික වූ සද්ධර්මය ਸਰවාකාරයෙන් වටහා ගැනීමේ නුවණ ඒ ඇත්තන්ට නැහැ. ඒක නැහැ කියලා කෙලින්ම කියන්නට ඕනේ. එහෙම තියෙනවා නම් ඉතින් මේ පැවිදි වෙලා බණ භාවනා කරමින් මනස දියුණු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ ධර්ම ਸਰවාකාරයෙන් වටහා ගන්නට නම් ඒකට කැප වෙලා පෙහෙ වෙලා තමන්ගේ ආධ්‍යාත්මික පසුබිම හදන්න ඕනේ. එවැනි කෙනෙකුටයි මේ ධර්මයේ වැටහීම ඇති වෙන්නේ. එහෙම හැමදිනාටම තියෙනවා නම් ඉතින් හාමුදුරුවෝ බණ කියන එකේ වැඩකුත් නැහැනේ. හාමුදුරුවෝ බණ කියන්නේ යම්කිසි ආකාරයක අපේ සදහවත් උපාසක උපාසිකාවන්ට යමක් කියලා දෙන්න ඕනේ කියන අදහසෙන්. ඒ නැත්තම් යහමඟට ගන්නට ඕනේ කියන අදහසෙන්. එහෙම ධර්මදේශනා කරද්දී ගිහියොත් හිතනවා නම් ඔක්කොම අපි හාමුදුරුවන්ට වැඩිය දන්නවා කියලා. ඉතින් එහෙනම් මේ ධර්මදේශනාවෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. මේ පින්නතුන් කෙරෙහි මේ බණ අහන පින්නතුන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේකයි මෙන්න මේ මගයි අප ගත යුත්තේ කියලා අනුශාසනා කරන්නේ තියෙන හිතවත් බව නිසා නැත්නම් අහිතවත් බව නිසාවත් දායකයන්ගේ දියුණුවට අකමැති නිසාවත් නෙමෙයි. පින්වත්නි ඊළඟ කාරණය
මා ණය හේතු කියලා කියන්නේ තමන්ගේ තියෙන දරාගෙන ඉන්න න්‍යාය මතවාද අනුව පිළිගන්නට එපා. මා ආකාර පරිවිතක්කේන මෙන්න මෙහෙම ලස්සනට මේක ගැලපෙනවා, ලස්සනට පේනවා, ලස්සනට වැටහෙනවා කියලා ඒ ආකාර පරිවිතර්කයෙන් සුන්දරයි කියලා හිතාගෙන එහෙම ගන්නට එපා. මා දිට්ඨි නිජ්ජානක්ඛන්තිය තමාගේ කැමැත්තට, තමන්ගේ අදහසට හරි යන බැවින්, තමන්ගේ රුචියට හරි යන බැවින් එහෙමත් ගන්නට එපා. මා බබ්බ රූපතාය මේ තැනත්තා බොහොම මෙවැනි දෙයක් කියන්නේ සුදුසු පුද්ගලයෙක් වයෝ වෘද්ධ බව නිසා හෝ සමාජයේ පිළිගෙන තියෙන නිසා හෝ එහෙම කියපු පමණින්ම පිළිගන්නට එපා. පින්වත්නි, මේකට උදාහරණයක් දෙන්නම්. එක අවස්ථාවක මේ හුඟා දෙන අපෙන් අහලා එවන දෙයක් ලියුම් වල පිටු සඳහන් කරලා පොත්පත්වල දක්වලා එවනවා. සමහර ස්වාමීන් වහන්සේලා කතරගම දෙයියෝ දැක්කයි කියන කාරණය පිළිබඳව. ඉතින් අපිත් ඊට පස්සේ ওই පොත කියුවා. එහෙම ඔය අපේ අදහන කතරගම දෙයියෝ දැක්ක තැනක් ඒ පොතේ එහෙම සඳහන් වෙලා නෑ. හොඳට විමසීමෙන් කියවන්න බලන්න. කතරගම ගිය ස්වාමීන් වහන්සේලා දෙන්නම යම්කිසි පුද්ගලයෙක්ව දැකලා ඒ දෙවියෙක් වෙන්න ඇති කියන අදහස ඇති කරගෙන තියෙනවා. එයා කතරගමදී දැක්ක නිසා කතරගම දෙවියෙක් කියන එකයි අදහස් කරගෙන තියෙන්නේ. මොකද මේ පොතේ හොඳට පැහැදිලි කරනවා ඒ තැනත්තා දුඹුරු පාට රෙදි ඇඳගෙන හිස මුඩු කරලා හීන්දෑරි මූණක් තිබෙන සුද්දෙක් වගේ කෙනෙක් වගේ විග්‍රහයක් කරනවා. ඉතින් ඒ අන්තිමට කියනවා කපු මහත්තයෙක් වගේ කෙනෙක් මා දැක්කේ කියලා. ඉතින් මේක එතන හිටපු ඔක්කොමත් දැක්කලු. ඔක්කොමත් දැක්කනම් සමහරක් වෙලාවට අපිට තර්කයක් එනවා මේ දෙවියෙක්මද ඇත්ත වශයෙන්ම දැක්කේ නැත්නම් වෙනත් අద్භූත පුද්ගලයෙක් කවුරු හරි දැක්කද කියලා. නමුත් දැකලා නැහැ මූණු හයකවි අද්දොලසකවි තියෙන කෙනෙක් එතෙන්දී. අපි කතරගම දෙයියෝයි කියලා හුඟක් දෙනා අදහස් කරගෙන ඉන්නේ මූණු හයකවි අද්දොලසකවි තියෙන කෙනෙක් පිළිබඳව. නමුත් පින්වත්නි, එතන ඒ හාමුදුරුවන් වහන්සේලා දැකලා තියෙනවා කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙන දෙයක්. ඉතින් තවත් දෙයක් මතක් කරලා දෙන්නට ඕනේ. ඒකෙම සඳහන් කරනවා සායිබබාතුමා පිළිබඳව කියලා කියනවා ඇස් සනීප වුණ බවක් දක්වනවා. බලන්න එතන මේ පොතේ හරියට කියවලා. ඒ හාමුදුරුවන් වහන්සේ කියලා තියෙන්නේ මම වෙද මහත්තුරු ගාවට ගියා. වෙද මහත්තුරු කිව්වා මේ ඒගොල්ලන් කරන්න පුළුවන් ඔක්කොම ප්‍රතිකර්මයන් කළා. ඒ වෙද මහත්තුරු කිව්වා මෙතනින් එහාට අපේ වෙදකම හරියන්නේ නැහැ. ඔබ වහන්සේ දැන් මේක ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට ගිහිල්ලා ඔපරේෂන් කරගන්න ඕනේ කියලා. කවුද කියලා තියෙන ඉස්සෙල්ලා ඔපරේෂන් කරන්න ඕනේ කියලා වෙද මහත්තුරු. ඊට පස්සේ තවත් කියනවා ඉඳගෙන ඊට පස්සේ නක්ෂත්‍රකාරයෝ ගාවට ගියාය. අංජනම්මෙලි බලන පේන කාර්යෝ ගාවට ගියාය. ඒගොල්ලෝ කිව්වා ඔපරේෂන් කරන්න එපා. එතකොට S2 අන්ධ වෙයි කියලා. ඉතින් ඔය අතර සායි බබා ගාවට ගියාය. දායකෙක් එක්කගෙන ගියා කියලා. පින්වත්නි, මෙහෙම පැහැදිලි දෙයක්. ඒ නෙවෙයි නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් යම් තැනකට එක්ක යනකොට කවුරුවක්වත් නිකන් මේ ගිහිල්ලා අහසින් කඩන් වටනවා වගේ යන තාලෙට තියලා ඉන්නට ලෑස්ති නැහැ. එහෙනම් එවැනි උතුම් කෙනෙක් යනකොට දන්නනවා මෙන්න අහවලා එනවා කියලා. අනිවාර්යයෙන්ම කිසි සැකයක් නැතුව දන්නනවා. දන්නනකොට ඉතින් හේතු විමසනකොට නිකම්ම දැනගන්නවා මෙන්න මෙහෙම කාරණයක් සඳහා එනවා කියලා. ඊට පස්සේ එතන දෙමළ මිනිස්සෙක් උදා වුණා කියලා කියනවා මේ පොතේ. ඒ දෙමළ මිනිසයා කිව්වල දැන් සායි බබාතුමා මෙන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට තමයි ඉස්සෙල්ලා එන්නේ. එතකොට ඔබට මේ දැක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ හරියට කිව්වා වගේ සායි බබාතුමා එතෙන්ට ආවය. ආපහම කිව්වයි හරිය S2 සනීප කරගන්නටයි S2 එහෙම අසනීපයක් තියෙනවා බය නැතුව කියලා ඔපරේෂන් කරගන්නට කියලා. ඉතින් ඕක කිව්වයි කියලා ખાસකමක් නෙමෙයි. මොකද අනිවාර්යයෙන්ම සැකයක් නෑ අතෙන්ට කල්ැතුව දන්නවා මේ හාමුදුරුවෝ යනකොට. මේ හාමුදුරුවෝ මෙහෙම එනවා කියලා. ඉතින් පින්වත්නි, එවැනි නිකන් දැන් ඒකයි දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. බලන්න මේ දේශනා කරපු ක්‍රමවලට අනුව මෙහෙම වුණා කියලා තීරණය කරන්න එපා කියලා දේශනා කරනවා. මා බබ්බ රූපතාය මෙන්න මෙහෙම කෙනෙක් මේක පිළිගත යුතුයි මෙයා කියපු නිසා කියලා එහෙම කාරණයක් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. මා සමනෝ ගරුති දැන්
මෙහෙම පිළිගත යුතු ගරු කටයුතු ශ්‍රමණයන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමක් මේක කරනවා කියලා හරි මේක කියනවා කියලා හරි පිළිගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආකාරයෙන් දේශනා කළා මෙහෙම පිළිගන්න එපා කියලා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත යුතු ආකාරයක් පැහැදිලි කරනවා. යදා තුම්හි කාලාම අත්තනාව ජානේයාත කාලාමේනි ඔබ තමන් විසින්ම යම් කිසි අවස්ථාවක දැනගන්නවා නම් ඉමේ ධම්මා කුසල මෙන්න මේ ධර්මිය කුසල්ය ඉමේ ධම්මා අනවජ්ජා මෙන්න මේ ධර්මිය නෙවරදිය ඉමේ ධම්මා විඤ්ඤුප්පසත්ත මෙන්න මේ ධර්මිය බුද්ධ ආදී ඥානවන්තයන් විසින් ප්‍රශංසා කළා කියනවාය. ඉමේ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තති මෙන්න මේ ධර්මයන් හාත්පසින් සමාදන්ව ගත්තට පස්සේ තමන්ට හිත පිණිස සුව පිණිස පවතිනවාය කියලා තමා විසින්ම දැනගත්තනම් යම් අවස්ථාවක අන්න ඒට පැමිණ වාසය කරන්න එය සමාදන් වෙන්නට ඒ අනුව කටයුතු කරන්න එහෙම කටයුතු කරමින් වාසය කරන්න එතකොට අන්න ඒ ක්‍රමයයි හරි ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බලන්න කොහොමද දේශනා කරන්නේ ඉමේ ධම්මා අකුසල ඉමේ ධම්මා කුසල මෙන්න මේ ධර්මිය කුසල් වශයෙන් දැනගන්න කොහොමද මේ ධර්මිය කුසල් වශයෙන් දැනගන්නේ පින්වත්නි ඒකත් අපිට ඕන විදිහට තීරණය කරන්න බෑ මේක කුසල්ය මේක අකුසල්ය කියලා කුසල් අකුසල් තීරණය කරගන්න ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බෞද්ධයන් වශයෙන් කුසල් අකුසල් තීරණය කරගන්නට ඕනේ හැම ආකාරයකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිය ගැන හිතලා බලලයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා යම් භික්ඛවේ අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං කං කම්මං කුසලං මහණෙනි යමෙක් අලෝභය හේතු කොටගෙන අලෝභය නිසා කරන්නා වූ කර්මයක් තියෙනවා නම් අලෝභයෙන් පැන නගින්නා වූ කර්මයක් තියෙනවා නම් කං කම්මං කුසලං ඒ කර්මයේ කුසල තං කම්මං සුඛ විපාකං ඒ කර්මයයි සැප විපාක ගෙන දෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ මේ කාරණා තුනම එනවා ඒ කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ චේතනා හේතුවෙන් කර්ම කරනවා නම් ඒ කර්ම කරන තැනැත්තාට ඒ කර්ම නිසා කුසල් රැස් වෙනවා කියලා ඒ කුසල් Tamante හිතසුව පිණිස වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි දැන් බලන්න කර්ම දැන් සමහර දෙනා කර්මය තීරණය කරනවා මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් හොඳ දෙයක් කරනවා හොඳ දෙයක් කරලා ඒ දේ කරන හැටි දැකලා කියනවා හොඳයි යාට ගොඩාක් පින් සිද්ධ වෙනවා කියලා ඒක කරපුවාම පින්වත්නි කර්මයේ දිහා බලලා තීරණය කරන්න බෑ ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා මෙන්න බලන්න කෙනෙක් ලොකු දේවාලයක් හදනවා දැන් අපි දන්න ඔය කවුරුත් දන්නවනේ මුදලාලිලා බොහොම සල්ලි තියනවා ඒගොල්ලෝ ගිහිල්ලා ලොකු දේවාලයක් හදනවා ලක්ෂ ගණන් වියදම් කරනවා සමහර දේව භක්තිකයෙක් හිතන්න පුළුවන් ලොකු පින්කමක් එයා කළා කියලා දැන් බලන්න මේකට ගැඹුරට ගිහිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා දේවාලයක් හදන්නේ ඇයි කිසිම සැකයක් නැහැ දේවාලයක් හදනකොට එයා දෙවියන්ගෙන් යමක් බලාපොරොත්තු වෙනවා දෙවියන්ගේ ආශිර්වාදයක් හරි දෙවියන්ගෙන් තමන්ගේ දියුණුවට පිහිටක් බලාපොරොත්තු වෙලයි දේවාලයක් හදන්නේ. එම හදනකොට දැන් තමන්ගේ දියුණුවට යමක් කෙනෙකුගෙන් අපේක්ෂා කරලා මොන දියුණුවද? පංචකාම සම්පත්තීන් සඳහා. ඒ සඳහා යම් දෙනෙක් ওই වගේ දේවල් කරලා වියදම් කරලා කටයුතු කරනකොට කෙනෙකුට පේනවා බලන්න කොච්චර හොඳ වැඩක්ද කරන්නේ කියලා. ඒ වුණාට ඒ තැනත්තාගේ ඇතුළත මොකක්ද ඇති උනේ? කල්පනා කරලා බලන්න මොහොතකට මොනවද ඒ තැනත්තාගේ හිතේ ඇතිවෙච්ච චේතනා? අලෝභ චේතනාද ලෝභ චේතනාද? සින්වත්නි කිසිම අවිශ්වාසයක් හිතන්න ඕනේ සැකයක් හිතන්න ඕනේ ඒක ලෝභ චේතනාවයි. පස්කම් සුව තමන්ගේ ලෞකික අපේක්ෂාවන් සඳහා ඇති කර ගන්නා වූ ඒ චේතනා ඒක ලෝභ චේතනාවයි. එතන අකුසලයක්. එතන කුසලයක් නෙමෙයි තියෙන්නේ. නමුත් කෙනෙක් තේරුම් නැතිකමට හිතනවා ලොකු පින්කමක් කරා කියලා. මෙහෙම හිතන්න දැන් ඒ තැනත්තා දේවාලයක් සඳහා ලක්ෂ ගණනක් වියදම් කරා. ඒ ලක්ෂ ගණන අපි හිතමු දුප්පත් මිනිහෙකුට ගියක් දොරක් හදා දෙන්නට වියදම් කරනවා.
මිනිස්සු දුප්පත් අය කීප දෙනෙකුට හදලා දෙන්නට පුළුවන්. ගෙවල් කීපයක්. දන්නවා දුප්පත් මිනිසයාගෙන් මොනවත් ආපස්සට ලබන්න බෑ කියලා. ඒ වුණත් දුප්පත්කම නිසා ඒ ඇත්තන් කෙරෙහි කරුණාවෙන් දුකටපත් වෙලා ඉන්න නිසා ඒ ඇත්තන් කෙරෙහි කරුණාවෙන් අර විදිහට ධනය වියදම් කරනවා. හොඳටම දන්නවා ආපස්සට Tamanට වාසියක් නැහැ කියලා. මේක අතහැරීමද නැද්ද? දැන් බලන්න පැහැදිලිවම අර මනුස්සයා අතහැරීමක් කරන්නේ. මොකද ආපස්සට බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් නැතිව ආපස්සට දෙයක් යමක් අතහැරියනම් ඒක තමයි අලෝභය. ඒක තමයි කුසලය කියලා කියන්නේ. දැන් හොඳට හිතා ගන්නට නොපෙනෙන දෙවියෙකුට මහා මාලිගාවක් හදලා දෙනවට වැඩිය පෙනෙන දුප්පතෙකුට යමක් උපකාරයක් කරා නම් ධන වියදමක් කළා ඒක කුසල් කියලා. ඒකයි යහපත පිණිස පවතින්නේ. ඒකයි හිතසුව පිණිස පවතින්නේ. දැන් තේරෙන්නට ඕනේ කොහොමද කුසලයේ තේරුම් ගන්නේ කොහොමද අකුසලයේ තේරුම් ගන්නේ කියලා. සමහරක් වෙලාවට හොඳ වැඩ කරනවා. හොඳ වැඩ කරනවා කෙනෙක් කළා දෙයක් ඒකට එක ටිකක් කරන්නට. එතකොට කෙලින්ම ද්වේෂයත් මානයත් බලපානවා. එතනත් හොඳ වැඩක් කරනවා නමුත් එකට එකක් කිරීමක් කරනවා. ඒ නිසා එතන කුසලයක් අත්වන්නේ නැහැ. තවත් වෙලාවක Tamanට ගරු සැලකිලි බලාපොරොත්තුෙන් තමන්ම කරනවා. වෙනත් කෙනෙකුගේ පිහිටක් නෙමෙයි. Tamanට ගරු සැලකිලි බලාපොරොත්තුෙන් තමන් හොඳ දේවල් කරනවා. Tamanට ගරු සැලකිලි බලාපොරොත්තුෙන් තමන් හොඳ දේවල් කරනකොට ඒකත් කුසලයක් නෙමෙයි. එතන තණ්හාව ඉස්මතු වෙලා. එතකොට එහෙමනම් ඒක කුසල් නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ මිනුම් දණ්ඩට දාලා ලෝභ, ද්වේෂ, මෝහ යටපත් වෙන නැත්නම් අලෝභ, අද්වේෂ, අමෝහ චේතනාවන්ගෙන් යම් දෙයක් කරා නම් අන්න ඒක තමයි කුසල් කියලා කියන්නේ. නැවතත් මතක් කරනවා ඒක කුසල් වගේම ඒක තමයි සැප විපාක ගෙන දෙනවා කියලා කියන්නේ. පින්වත්නි, ඒ නිසා අපි යම් දේවල් දැන් මේ වර්තමාන යුගයේ අපි කරගෙන එන දේවල් ගැන හිතන්නට, අපි පිළිගන්න දේවල් ගැන හිතන්නට, අපි කොහෙද ඉන්නේ කියලා හිතන්නට. දැන් මේ ධර්ම දේශනාව මේ කරන අවස්ථාව වෙනකොට මේ පින්නතුන් දන්නවා අපේ නිදහස් දවසක් කියන එකකුත් පහුණා. පෙබරවාරි 4 වෙනිදා 50 වෙනි නිදහස් සැමරුම සිද්ධ වුණා. දැන් මේ නිදහස් සැමරුණත් අපි දැන් අවුරුදු 50ක් මේක කරගෙන එනවා. මේ සැමරීම. කල්පනා කරන්න බලන්න. මේ නිදහස් සැමරීම ඔය පරම්පරාවෙන් පරම්පරාවට නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට මේක කළ යුතුයි කියන අදිෂ්ඨානයක් ඇතුව මේ කරගෙන එනවා. මොකද්ද මේ කරන එකේ තේරුම? අපිට නිදහසක් තියනවද සමරන්නට? සමරිය යුතු නිදහසක් අපි ඇති කරගන්නට ඕනේ. මේ කියන්නේ මෙහෙම කියන්නේ පින්වත්නි මේ කාටවත් නින්දා පිණිස අවමන් පිණිස නෙමෙයි. මේ කියන්නේ සමරන්න නිදහසක් අපි ඇති කරගත යුතු නිසායි. දැන් බලන්නට අපි 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදායි අපි නිදහස ලබා ගත්තේ. දැන් මේ නිදහස ලබාගෙන අවුරුදු 50ක් ගත වෙච්ච තැන අපිට සතුටු වෙන්න දෙයක් සිද්ධ වෙලා තියෙනවද මෙතෙක්? අපි සමහරක් වෙලාවට පාරවල් හැදිලා තියෙයි, බිල්ඩින් ලොකු මහා මන්දිර තැන්ලා තියෙයි, ওই බාහිර වශයෙන්. නමුත් සැනසෙන්නට යමක් සිද්ධ වෙලා තියෙනවද අපට? බලන්න අපි જાතියක් වශයෙන් පිරිහිලා. ඊගාවට විශේෂයෙන් මේ කිව්වොත් දැන් සමහර දෙනා කැමති නැහැ පින්නතුනි මේ සිංහල කියන වචනේ පාවිච්චි කරනවට. මේක සමහරකට බුදුහාමුදුරන්ට නිඳා කරන්න යොදාගෙන තියෙනවා. බුද්ධහම වැරදි කොනෙන් අල්ලගෙන. වාසෙත්ත සූත්‍රයේ එක්කෙනෙක් දක්වලා ඉවර තිනවා වාසෙත්ත සූත්‍රයට අනුව සිංහලයා කියලා කියන්න පුළුවන් කමක් නැහැ කියලා. පින්වත්නි බුදු වදන් කන පිට පෙරලන්නට එපා. හුඟක් ඇත්තෝ බුදු වදන් කන පිට පෙරලනවා. තමන්ගේ අදහස ඒ තුලින් ඉදිරිපත් කරන්න හදනවා. ඒක බොහොම වැරදි. ධම්මෝ අධම්මෝති දීපෙන්ති කියලා කියන්නේ එතනත් දෙවි මිනිසුන්ටත් හානි කර දෙයක් කරනවා කියන එකයි. විනය අවිනයෝති දීපෙන්ති. විනය අවිනය වශයෙන් පෙන්නනවා නම් ඒක දෙවි මිනිසුන්ටත් මුළු ලෝකයාටත් අහිතකර දෙයක්. පින්වත්නි හොඳට වාසිත සූත්‍රය කියවන්න. වාසිත සූත්‍රය පෙන්වන්නේ සත්තුන්ගේ ಜಾති ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් ඒකේ බුදුහාමුදුරුවෝ හොඳට කියනවා සතුන් පෙන්ලා මේ සතුන්ගේ මෙන්න මේ විදිහට ಜಾති ඉන්නවා කියන උදාහරණයක් ගත්ත බල්ලෝ.
දැන් බල්ලන්ගේ මූණ හොම්බ වගේ දෙයක් එක විදිහකට තියෙන වර්ගයකට මෙන්න මේ වර්ගයේ බල්ලෙක් කියලා තියෙනවා. තව එකේ බල්ලගේ සයිස් එක අනුව හිතලා ඌට තව විදිහක් කියනවා. මෙතන බල්ලන්ට ඒ වර්ග අනුව නම් නියම කරලා තියෙනවා. එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්යන්ගේ එහෙම එකක් නැහැ. කොයි මිනිස්යන්ගෙත් නහය ඇහැ කන දැන් අපි හිතමු සිංහල ජාතිය කියලා කිව්වොත්. සිංහල ජාතියේ මිනිස්යන්ගෙත් නහයවල් එක එක විදිහට තියෙනවා. නිසා නහයෙන් සිංහල එක තේරුම් ගන්නට බෑ. දෙමළ ජාතිය කෙනෙකුත් සිංහල ජාතිය කෙනෙක් ඔක්කොගෙම මේ නහයවල් බැලුවොත් මිනිස්යන්ගේ එක එක විදිහට තියෙනවා. අහවල් වර්ගයේ නහය අහවල් විදිහයි කියලා කියන්න බෑ. සමහරක් ඇත්තන්ගේ කලාතුරකින් තියෙනවා සමහර වර්ග ඒකෙත් වෙනස් වෙනවා. වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා මේ බාහිර ලක්ෂණ අනුව දිහා බලලා මිනිස්යා මේ ජාතිය කියලා තීරණය කරන්නට බෑ. නමුත් සම්මතයේ මිනිස්යා ಜಾති වශයෙන් බෙදෙනවා කියලා. සම්මතයේ තියෙනවා ಜಾතියක් වශයෙන්. කොහොමද කියන්නේ? යම් කිසි කෙනෙක් භවභෝග සම්පත් ආදී පාලනය කරනවා නම් ඔහුට රාජ්‍යක්‍ය කියලා කියනවා. යමෙක් හොරකම් කරනවා නම් ඔහුට හොරෙක්ය කියලා කියනවා. ওই විදිහට බෙදෙන හැටි පෙන්නලා ඊගාවට දැන් බලන්න කල්පනා කළා ඒ අනුසාරයෙන් ගන්න. යමෙක් එක්තරා විදිහක භාෂාවක් කතා කරනවා. ඒ භාෂාවට නමක් කියනකොට ඒ තැනට කියනවා ඒ භාෂාව කතා කරන කෙනා අපිට සිංහල භාෂාව. සිංහල භාෂාව කතා කරන කෙනාට කියනවා සිංහලයා කියලා. ඊගාවට දෙමළ භාෂාව කතා කරනවා දෙමළ භාෂාව කතා කරන කෙනාට කියනවා දෙමළ කියලා. ඊගාවට තවත් භාෂාවක් කතා කරනවා ඒ ඇත්තන්ට කියනවා මුස්ලිම් කියලා. ඔය විදිහට භාෂා ක්‍රමයෙන් කියනවා මෙන්න මේගොල්ලෝ දෙමළයි මේගොල්ලෝ සිංහලයි මේගොල්ලෝ මුස්ලිම්යි කියලා. ඕකේ කිසිම ධර්ම විරෝධතාවයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මේතනත්ත මම සිංහල මම තමයි ලොකු එක්කෙනා අනිත් එක්කෙනා දෙමළ ඒ නිසා එයා පුංචි එක්කෙනා කියලා ඕන උත්සාහත් වශයෙන් සලකලා අතුක්කංශන පරවම්බනේ දෙනවා නම් අන්න ඒකයි කියන්නේ ජාතිවාදය කියලා. නැත්තම් මේ මගේ ජාතිය මා නගා සිටවා ගත යුතුයි කියන එක ජාතිවාදයක් නෙමෙයි. මගේ ජාතිය මා ආරක්ෂා කරගත යුතු කියන එක ජාතිවාදයක් නෙමෙයි. යම් විදිහකින් කියනවා මගේ ජාතිය විතරයි මේ රටේ ඉන්න ඕනේ අනිත් ජාතීන් ඉන්න හොඳ නැහැ කියලා. අන්න එතකොට ජාතිවාදය වෙනවා. පින්වත්නි, ඒ නිසා ඔය කවුරුත් කියනවා පළියට නෙමෙයි ටිකක් විමසිල්ලෙන් බාර ගන්න ඕනේ. මොකද සමහරක් අහිංසක මිනිස්සු මේ වගේ වචන ප්‍රකාශ කරනකොට හුඟක් වෙලාවට මේ නොමග යනවා. දැන් යම් කිසි කෙනෙක් කියනවා නම් එහෙම හොඳ නෑ සිංහලෙක් සිංහල ජාතිකයෙක් කියලා කියන්නට බෞද්ධයෙක් කියලා කියන්නට හොඳ නෑ කියලා කියනවා නම් පින්නොත් හරි පරිස්සමෙන් ඒ ඇත්තන් ආශ්‍රය ජාතියට විපතක් කරන්න පුළුවන්. සමාජ සැක හිතන්නට පුළුවන් ඒ ඇත්තන්ද මේ සමහරක් වෙලාවට ත්‍රස්තවාදීන්ට ඇවිල්ලා මේ කොළඹ ප්‍රදේශයට ඇවිල්ලා මේ බෝම්බ තියන්නට උදව් කරන්නේ. ඒ උදව් කරන බව හොඳටම පැහැදිලි. ඔය උදව් කරන ඇත්තන් අතර සිංහලයෝ නැහැ කියලා කියන්නට බෑ. එහෙමනම් ඒ ඇත්තන් අතර පේන්නේ අපිට හිතන්න පුළුවන් අර වගේ එහෙම සිංහල ජාතියක් කියන එකක් නැහැ ආගමක් නැහැ කියන ඇත්තන් අතරින් වෙන්නට ඕනේ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. නිසා පින්නත්නි බුදුදහම වරද්දි කොනෙන් අල්ලගත්තොත් මහා විපතක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍ය කියලා දෙයක්. පරමාර්ථ සත්‍ය නම් කවුරුවක්වත් නැහැ. මම මගේ කියලා ගන්න කෙනෙක් ඇත්තම නෑ පරමාර්ථ සත්‍ය. උපාදානස්කන්ධ පංචකයක් විතරයි. කොහොම බැලුවත්. නමුත් පරමාර්ථ සත්‍ය මේ ජීවිතය ගෙනියන්න බෑ. සම්මුති සත්‍යයට එන්නට ඕනේ ජීවිතය ගෙනියන්න. ඒ නිසායි සංයුත්ත නිකායේ දේශනා කළේ කුසලෝ සංයුත්ත නිකායේ දේශනා කරනවා කුසල වූ ඥානවන්ත තැනැත්තා විශේෂයෙන්ම රහතන් වහන්සේ ගැන කියන්නේ. ඒ රහතන් වහන්සේ ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ලෝකේ ව්‍යවහාර වෙන යම්කිසි ස්වභාවයක් තියෙනවා ඥානවන්තයා ඒක දැනගෙන වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය ව්‍යවහාර මාත්‍රේ ඉඳලා ව්‍යවහාර කරන්න ඕනේ. නැත්තම් මහා ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ සර්වාකාරයෙන් අවබෝධ කළා මේ ලෝකේ සත්වයේ පුද්ගලෙක් කියලා එකක් නෑ පංච උපාදානස්කන්ධයයි පවතින්නේ කියලා. ඉතින් කතා කරන්න ගියොත් එහෙම ওই පංච උපාදානස්කන්ධය මෙහාට එන්න මේ පංච උපාදානස්කන්ධය මෙහාට එන්න කියලා කතා කරන්න ගියොත් එහෙම මේ බුදුහාඳුර අවබෝධ කළයි කියලා ඒක මහා ප්‍රශ්නයක් වෙනවානේ. ඒ නිසා කිව්වේ මම මගේ කියලා කතා කරනවා ව්‍යවහාර මාත්‍රේ පිහිටලා නමුත් ඒ රහතුන් ඒ ව්‍යවහාර මාත්‍රෙන් එහාට ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවබෝධය තියෙනවා.
නමුත් ඒ රහතුන් ගැනයි කියන්නේ. එතනින් මෙහාට නැත්තම් ව්‍යවහාර මාත්‍රයේ කියන එක සලකන්නට ඕනේ. නැත්තම් ලෝකේ ජීවත් වෙන්නට බෑ. ඒකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගම්භීර ධර්මය මේ සාමාන්‍ය කාමභෝගී ගිහියන්ට දේශනා කරන්නේ නැහැ කියලා. මොකද මේගොල්ලෝ වරද්ද ගන්නවා මේක. වරද්ද ගත්තාම සමාජයේ මහා අවුල් ඇති වෙනවා. පින්වත්නි, අපි මේ ආකාරයෙන් බොහෝම විමසිලිමත්ව කටයුතු නොකරොත් අපේ මුළු රටම අඳුරේ, අනිත්‍යතිනුත් අඳුරේ. පින්වත්නි, කිසි ආකාරයකින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රටේ ඉන්න සුළු ජාතීන්ට සුළු අඩුපාඩුකම් කරන්නට ඕනේ කියලා. සුළුෙන්වත් අඩුපාඩුකම් කරන්නට ඕනේ කියලා. අපි හැමතිස්සෙම කියන්නේ බලන්න අපේ රටේ සුළු ජාතීන් ලෝකයේ මොන රටේද බලන්නට මහජාතීන් දුර්වලයින් මහජාතිය දුර්වල වෙලා ඉන්නේ. ලංකාව ඇරෙන්නට වෙන කොහෙද කියලා හිතන්නට. සුළු ජාතීන් ඒකෙන් අපි අදහස් කරන්නේ සුළු ජාතීන් පහමින් ඉන්නට ඕනේ කියලා. නේ අපි අදහස් කරන්නේ මේ රටේ ඉන්න සුළු ජාතීන්වත් දියුණු වෙන්නට ඕනේ. මේ රටේ ඉන්න මහජාතියක් දියුණු වෙන්නට ඕනේ. අපිට මේ ප්‍රධාන ජාතීන් වශයෙන් ගත්තොත් දෙමළ ජාතිය ඉන්නවා, මුස්ලිම් ජාතිය ඉන්නවා, සිංහල ජාතිය ඉන්නවා. දෙමළ ජාතියත් උත්සාහයෙන් වීර්යයෙන් වැඩ කරනවා, ඒ ඇත්තොත් දියුණු වෙනවා. මුස්ලිම් ජාතියත් ඉන්නවා, උත්සාහයෙන් වීර්යයෙන් වැඩ කරනවා, ඒ ඇත්තොත් දියුණු වෙනවා. සිංහල ජාතියත් ඉන්නවා, සිංහල ඇත්තොත් උත්සාහයෙන් වීර්යයෙන් කල්පනාකාරීව වැඩ කරනවා, ඒ ඇත්තොත් ජීවත් වෙනවා. ඒ විදිහට ඒ ඇත්තන් දියුණු වෙනවා. එතකොට අපේ රට සර්ව සම්පූර්ණ රටක් නෙවෙයිද? අපේ රට සමෘද්ධිමත් රටක් නෙවෙයිද? එතකොට අදහස් කරන්නේ එක ජාතියක්වත් පහත් වෙලා ඉන්න ඕනේ කියලා. ජාති ඔක්කොම හොඳට උසින් දියුණු වෙලා ඉන්නට ඕනේ. ආධ්‍යාත්මික වශයෙන්වත් බාහිර වශයෙන්වත් දෙපැත්තෙම දියුණු වෙලා ඉන්නට ඕනේ. එක පැත්තකින් පමණක් නෙමෙයි. නමුත් අපි ගොඩක් වෙලාවට අපිට පේන්නේ අපි බාහිර දියුණුව ඔස්සේ යනවා ආධ්‍යාත්මික දියුණුව ගැන පසෙක දාලා. කවදාවත් පින්නත් නේ බාහිර දියුණුව ඔස්සේ පමණක් සොයාගෙන ගියොත් බාහිර දියුණුව ඇති කරගන්න පුළුවන් වෙයි මොන ආකාරයකින් හරි. නමුත් එසේ මොන ආකාරයකින් හරි බාහිර දියුණුව ගැන හිතාගෙන යන්නට ගිහිල්ලා ආධ්‍යාත්මික දියුණුව කඩාගෙන වැටුනොත් කාටද අපි දියුණුව ඇති කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ආධ්‍යාත්මික ගුණවගාවක් නැති මිනිසයා තිරිසනේ. ආධ්‍යාත්මික ගුණවගාවක් නැති මිනිසයා රකුසේ. ආධ්‍යාත්මික ගුණවගාවක් නැත්නම් මහා නීචයෙක්. එතකොට අපි බාහිර දියුණුව ඔක්කොම ඇති කරන්නේ මේ වගේ පිරිසකටද? නිසා බාහිර දියුණුව ඇති කරනකොට අපි හිතන්නට ඕනේ කාටද අපි මේ දියුණුව ඇති කරන්නේ කියලා. ඒ නිසායි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලේනානුපේකස්ස සුතේනත්තෝ නවිජ්ජති, උගත්කමින් ඇති වැඩක් නැහැ හැදිච්ච කමක් නැත්තම් කියලා. හැදිච්ච කමක් නැත්නම් උගත්කමේ අර්ථයක් පැනවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිකම්ම නෙමෙයි. දැනගන්නට බුදුරජාණන් වහන්සේ එදා බෝධිධර්ම මූලයේදී බුද්ධත්වයට පත් වුණා. අවුරුදු 45කට පස්සේ උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙන වෙලාවේදී ආනන්ද හාමුදුරුව අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද, එදා තථාගතයන් වහන්සේ බෝධිධර්ම මූලයේදී ඒ බුද්ධත්වයේ පසක් කරලා අද මේ දක්වා මේ 45 වසක් මුළුල්ලෙහි මේ බෝධිධර්ම මූලයේ මේ යමාසල් රුක් අතර පරිනිර්වාණයට පත්වන තෙක් මේ කාල සීමාව තුළ දේශනා කළ යම් දෙයක් තියෙනවා නම් බුදු මුවින් පිට වූ දෙයක් තියෙනවා නම් තං තතේව හෝති, ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවාය. නෝ අඤ්ඤතා වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. තස්මා තථාගතෝ හෝති, ඒ නිසයි තථාගත කියලා මට ප්‍රකාශ කරන්නේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක ආයි තව කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් දැනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් කිසි කෙනෙක් සතර අගතියටපත් වෙලා සතර අගතිය නිසා විපතටපත් වෙනවා කියලා ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඡන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහියති තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමා. ඡන්දා දෝසා භයා මෝහා, ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන මේ සතර අගතියටපත් වෙනවා නම් යම් පුද්ගලයෙක්, ඒ පුද්ගලයාගේ නිහියති තස්ස යසෝ, ඔහුගේ යසස පරිහානියටපත් වෙනවාය. කොහොමද? කාලපක්ඛේව චන්දිමා, කළුවර පක්ෂෙහි සඳ වගේ. බලන්න, දැන් 15ක ඉවරයි, අවපක්ෂයට වැටුණා. දැන් ක්‍රමයෙන් චන්ද්‍රයා පිරිනනවා.
චන්ද්‍රය පිරිහෙනකොට පිරිහිලා අන්තිමට මොකද වෙන්නේ? නැත්තටම නැති වෙලා යනවා. දැන් බලන්න සිංහල ජාතියක් කියලා සිංහල භාෂාව කියලා සිංහලය කියන භාෂාවක් කතා කරන ජාතියක් ඉන්නවා. ඒ සිංහල ජාතිය නැත්තටම නැති වෙලා යන්න ආසන්න නැද්ද කියලා. වැඩි දවසක් තව අවුරුදු 100ක් 150ක් යනකොට මේ සිංහල ජාතිය කොහේ හිටියද දන්නේ නැහැ. මොකද කියන්නේ ජාතියක් එපා කියලා කියනවද? ඉතින් ඔය ඇත්තන්ට ජාතියක් එපා නම් ඔය ඇත්තන්ට රටක් එපා නම් ඔය ඇත්තන්ට ආගමක් එපා නම් ඉතින් අපට විශේෂයක් නැහැ. ගිහි ජීවිතයක් ගත කරන අමුදරු පෝෂණය කරන දරුමල්ලන් ඉන්න ඔය ඇත්ත ඕනේ බලා ගන්නට මේවා තියෙන්න ඕනේද නැද්ද කියලා. මොකද අපිට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට අමුදරුවන්ට යමක් දෙන්න ඕනේ කියලා රකින්න ඕනේ කියලා දෙයක් අපිට නැහැ. ගිහි ඇත්ත ඕනේ ඒක හිතා ගන්නට. ඒක ඔය ඇත්තන්ට අවශ්‍යද කියලා. ඔය ඇත්තන්ට අවශ්‍ය නැත්නම් ඒක අපටත් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒ ආකාරයෙන් තිබුණාට කමක් නැහැ. නමුත් බලන්න දැන් කල්පනා කරලා වෙන්නේ මොකද්ද කියලා. අපිට නිදහස ලැබුණා අවුරුදු 50කට උඩදී. දැන් බලන්නට අපේ ජාතිය නිදහස ගත්ත දා ඉඳන් ඡන්දා දෝසා භය මෝහ කියන සතර අගතිය නෙවෙයිද ඉන්නේ කියලා. විශේෂයෙන්ම සිංහල ජාතිය මේ සතර අගතියට ගිහිලා නැද්ද? අනිත් ජාතීන් එච්චර අගතිකාමී වෙලා නැහැ. ඒ ඇත්තන් ගැනත් කියන්නට ඕනේ. ඒ ඇත්තට හැඟීම් තියෙනවා. ඒ නිසා ඒ ඇත්තන් එහෙම අගතියට ගිහිලා නැහැ. ඒ ඇත්ත දන්නවා ඒ ඇත්ත මොකද්ද කරන්න ඕනේ කියලා. පින්වත්නි කිසිම ජාතියක් උත්සාහයෙන් ප්‍රයෝග සම්පත්තියෙන් මොන ආකාරයකින් හරි තමන්ගේ ජාතිය වර්ධනය කරනවා නම් තමන්ගේ ජාතිය ධනවත් කරන්න උත්සාහ ගන්නවා නම් තමන්ගේ ජාතිය උගත් කරන්න උත්සාහ ගන්නවා නම් කිසිවෙකුට අයිතියක් නැහැ. ඒක හොඳ නැහැ කියලා කියන්නට. ඒක අකුල් හෙලන්නට, ඒකට බාධා පමුණවන්නට කිසිම අයිතියක් නැහැ. අපි කල යුත්තේ ඒගොල්ලන්ට අත දීලා අපේ දියුණුවත් අපි සකස් කරගන්න කටයුතු කරන එකයි. අපි හැම පැත්තෙම බෙදි අපි හැම පැත්තෙම කුලවකා ගනිමින් මොකද්ද අපි සමරන නිදහස? බලන්න මේ පින්නතුන් මේ බණහන ඇත්තන් බලන්නට ඔය ඇත්තන් කොටස් කීයකට බෙදලා තියනවද සිංහලයන් වශයෙන් කියලා. බලන්න බෞද්ධයන් කොච්චර පැත්තකට බෙදලාද කියලා. ගිහි පැත්තනොත් බෙදලා පැවිදි පැත්තනොත් බෙදලා. පින්නත් මේ පැවිදි පැත්ත හරියට තීරණයක් අරගෙන පැවිද්දන් වශයෙන් කටයුතු කරන්නේ නැත්නම් මේ ගිහියෝ කොහෙද යන්නේ? සංඝයාට තියෙන තත්ත්වය මොකද්ද? සංඝයා දැන් අපි හිතමු පහුගිය කාලේ තිබිච්ච බෙදීම් එකම ප්‍රශ්නයක් ඔස්සේ බෙදිලා දෙපැත්තක් සංඝයාම. ඒතර මේ සංඝයා මේ උගත් ඇත්තෝ මේ එකම පැත්තේ ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙන්න බෑ. උත්තර එකයි තියෙන්න ඕනේ. සංඝයා වශයෙන් මේ උත්තරේ තෝරගන්න බැරුව දෙපැත්තක් බෙදිලා නම් සංඝයාගෙන් මිනිස් අනිත් බෞද්ධයන් මොකද්ද ලබන උපදේශය? තින්සා සංඝයා මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි අපේ රටේ. සංඝයා එහෙම බෙදෙන්න හේතුවක් නැහැ. සංඝයා කියන්නේ මහා උතුම් පිරිසක්. සංඝයා එහෙම බෙදෙන්න බෑ පාටට. පාට තිබිච්චාවේ, පක්ෂ තිබිච්චාවේ. නමුත් ජනතාවටවත් සංඝයාටවත් එහෙම පක්ෂවලට බෙදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මොකද පක්ෂවලට බෙදුනොත් වෙන්නේ ඡන්දයෙන් අගතියට යනවා. මේ බණ අහන මේ පින්නතුන් හිතලා බලන්න. තව මාසෙකින් මැතිවරණයක් තිබ්බොත්, තව සුමානකින් මැතිවරණයක් තිබ්බොත්, ඔය නැත්තම් දැන් තීරණය කළා නැද්ද මං අහවල් පක්ෂයටයි ඡන්ද දෙන්නේ කියලා. මම අහවල් පක්ෂයේ සමාජිකයෙක් කියලා තීරණය කරලා නැද්ද කියලා හිතන්නට. පින්වත් එහෙම අවශ්‍ය නැහැ. මම මගේ අත්දැකීමෙන් යම් දෙයක් කියන්නම්. ඕස්ට්‍රේලියාවේ මම අවුරුදු දැන් 8ක් විතර වෙනවා. මේ කාලය තුල මම ප්‍රධාන මැතිවරණ 5කට විතර ඒ කාලය තුල හිටියා. මැතිවරණ 5ක් විතර පවත්වන කාලේ. මහා මුළු රටේම මැතිවරණත් ප්‍රාන්ත මැතිවරණත්. හොඳට පෙනිච්ච දෙයක්. මේ වගේ ධන විනාශයක් නෑ මේ මැතිවරණවල. බලන්න අපේ රටේ මැතිවරණයක් කියන්නේ තාප්පවල තියෙන පාට ටිකත් ඔක්කොම වෙනස් වෙනවා. තාප්පේ සම්පූර්ණයෙන් කන පිට හැරෙනවා. මේවට මොන තරම් ධනස්කන්ධයක් විනාශ කරනවද? නිකන් හිතන්න මේ ධනස්කන්ධය විනාශ කරන ධනස්කන්ධය දාන්නකො පාසලක ළමයින්ට කම්පියුටර් ටිකක් අරන් දෙන්නට. ඉස්පිරිතාලෙක අඩු වැඩි පුරවන්නට. ඒ අවශ්‍යතාවයන් මොකක්වත් නැහැ. මේ නිෂ්පලව නිර්පරාදේ මොකද්ද මේ කරන්නේ? දැන් බලන්න ටීවී එකක් නැති ගෙදරක් තියනවාද කියලා ලංකාවේ? ඕන තරක තියෙනවා. ගුවන් විදුලියක් නැති ගෙදරක් නැහැ. ওই ජනමාධ්‍ය පාවිච්චි කරත හැකි ඕන තරම් අපතේ ධනෙ වැය කරන්නේ නැතුව විනාශ කරන්නේ නැතුව. බලන්න ඕස්ට්‍රේලියාව කරන්නේ මොකද්ද? පත්තරවල දානවා. ඒ අතංගේ ප්‍රතිපත්තිය කියනවා. ඒ අතංගේ පොරොන්දුත් දෙනවා පත්තරවල සේරම. ඊට පස්සේ
මැතිවරණේ කිට්ටු වෙනකොට ඒ ඇත්තන්ගේ ඒ ඡන්දේ ඉල්ලන අපේක්ෂකයන්ගේ වගතුග ඔක්කොම ඒගොල්ලෝ කරන්න හදන්නේ මොනවද ඒගොල්ලෝ කරපුව මොනවද කියලා ගෙදරට එවනවා වෙනම පත්‍රිකාවක්. තමන් මේකට සුදුසු බව මෙන්න මේ නිසා මම මේකට සුදුසුයි කියලා. ඉතින් ওই පත්‍රිකාත් මිනිස්සු තරම් ගණන් ගන්නේ නැහැ. ඒවත් තියෙනවා සමහරු කියනවා සමහරු කියවන්නේ. නමුත් මැතිවරණයට කලින් දවසේ ජනමාධ්‍යයට ගෙන්නනවා විශේෂයෙන්ම රූපවාහිනියට ගෙන්නනවා අර ප්‍රධාන පක්ෂ දෙකයි තියෙන්නේ. පක්ෂ 4ක් විතර තියෙනවා මුළු ඕස්ට්‍රේලියාවෙම. පින්වත්නි ලෝකේ පක්ෂ වශයෙන් බැලුවොත් වැඩිම පක්ෂ ගණනකට බෙදලා තියෙන මේ රට මේ පුංචි ලංකාවයි. මම හිතනවා පක්ෂ 40ක් විතර තියෙනවා එකතු කරලා ගත්තොත් එහෙම. පින්වත්නි හපන්කමක් කියලාද හිතන්නේ? නෑ අවශ්‍ය නෑ මෙහෙම බෙදෙන්නට. දැන් බලන්න ඒ රටවල ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ ගේන්නේ මේ පැත්ත නැත්තම් මේ පැත්ත ඉන්නේ කියලා දන්නවා. ගෙන්නලා ඒගොල්ලෝ මෙතෙක් කල් දීපු පොරොන්දු දානවා ඉස්සරහට. දාලා යතෙන් අහනවා කොහොමද මේ පොරොන්දු ඉෂ්ට කරන්නේ කියලා. එතකොට අර ඒක ඒ කරන කටයුත්ත දියත් කරන කෙනත් එයා ප්‍රශ්න අහනවා. ඒකම අර දෙන්න ප්‍රශ්න කරගන්නවා. වාද කරගන්නවා. ඒ අතර පැය භාගයකට සැරයක් විතර මහජනයාට දෙනවා සම්බන්ධ වෙන්නට. කොහොමද ඒ ඇත්තන්ගේ අදහස් කියලා බලන්න. දැන් මේ වාදෙදි මේ අදහස් ප්‍රකාශ කිරීමේදී මහජනයාගේ අදහස වෙනස් වෙනවා. එතෙන්දිම පේනවා එක වෙලාවක දිනන කෙනා තව කෙනාවක පෙරදිලා. ඒ කියන්නේ මිනිස්සු වරින් වර පේනවා ඒ ඇත්තන්ගේ අදහස් වෙනස් කරනවා මේ ඉදිරිපත් කරන කාරණා අනුව. අන්තිමට කියනවා මෙන්න මේ තැනත්තයි දිනන්නේ මේ සැරේ මැතිවරණයෙන් කියලා. ඊට වඩා ගන්නකින් ඒ ඇත්තු දිනනවා. එතකොට පැහැදිලි දෙයක් තමයි එතන මිනිස්සු මම අහවල් පැත්තට ඡන්දදායකයෝ තීරණය කරන්නේ මම අහවල් පැත්තටයි ඡන්ද දෙන්නේ කියලා මැතිවරණේ දාසට දවස් දෙකකට කලින්. අර දෙපැත්තම කරන කරුණු හොඳට අහලා සලකලා බලලා ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් නම් මෙන්න මේ පැත්ත රටට දැයට හිතවත් විදිහට වැඩ කරනවා රටට යහපත පිණිස වැඩ කරනවා කියලා ඒ ඇත්තන් තීරණය කරනවා. ඒ තීරණය අනුව තමයි ඒ ඇත්තෝ ඡන්ද දෙන්නේ. අපි කොහොමද ඡන්ද දෙන්නේ? එනිසා පින්වත්නි හිතන්නට ඕනේ අපේ ඡන්දදායකයන්ගෙන් කී දෙනෙක් ඡන්දය දෙන මට්ටමට හිතා බලා බුද්ධිමත්ව ඡන්දයක් දෙන්නට කී දෙනෙක් සුදුසුද කියලා. දැන් ඒ බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි නොකරපු නිසා අවුරුදු 50ක් මුළුල්ලේ දැන් අපි වැටලා ඉන්න අඩිය අපිට පේනව නේද? කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. මින් ඉදිරියටත් අපේ ලංකාවේ මේ ජනතාව මේක අනිත් අයට කියන්න දෙයක් නැහැ. දෙමළ අයට කියන දෙයක් නැහැ මේක මුස්ලිම් අයට කියන දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒ හරි දේ කරනවා. 아무තෙන් කියන දෙයක් නැහැ. එතකොට මේක නොකරන්නේ අපේ අය. මං කියන්නේ ඒගොල්ලන්ගේ 100%ක්ම කරනවා කියලා නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ ಜಾති වශයෙන් ගත්තොත් වැඩි හරියක් ඒ හරි දේ කරනවා. ඒ ඇත්තන්ගේ තමන්ගේ ජාතික මමත්වයක් තියෙනවා. ඒ ඇත්තන්ට කිසිම දෙමළ මිනිස්සෙක් කියනවාද මම දෙමළ කෙනෙක් නෙමෙයි කියලා. කිසිම මුස්ලිම් මිනිස්සෙක් කියනවාද මම මුස්ලිම් කෙනෙක් නෙමෙයි කියලා. නමුත් සිංහල මිනිස්සු සමහර දෙනා කියනවා මම සිංහලෙක් කියලා කියන්න හොඳ නෑ කියලා. මොකද්ද පින්වත්නි මේ කතාවේ තේරුම? ලෝකේ කවුද කියන්නේ එහෙම? ඒ නිසා අපි හිතන්නේ එහෙම තර්ක කරන එකම ජාතිවාදයේ ඇති කිරීමක්. එහෙම තර්ක කරන එකම. ඒ තර්ක කිරීම එහෙම සුදුසු නෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ මාර්ගය පැහැදිලිව තියෙනවා. ඒ බුදුමග බොහෝම පැහැදිලිව තියෙනවා. ඒ බුදුමග යන්නට අදිෂ්ඨාන කරගන්නට ඡන්දයෙන් අගතියට යන්න එපා. බලන්න අපි ගන්නවා නම් මම මේ පක්ෂෙමයි මේ පක්ෂෙටම ඡන්දෙ දෙන්නේ මම කියලා. එතකොට මං ඡන්දයෙන් අගතියට ගියා. මම මේ පැත්තට ඡන්දයෙන් අගතියට යනකොට මං අනිත් පක්ෂ කෙරෙහි ද්වේෂය තියෙනවා. එතකොට මම ද්වේෂයෙන් අගතියට ගියා. එතකොට ඊගාවට හැමතිස්සෙම එනවා මගේ අනිත් පැත්ත මගේ විරුද්ධවාදියා බලයට එවිදෝ කියලා. එතකොට බය හැමතිස්සෙම තියෙනවා. මේ ඔක්කොම මෝහය නිසා. බලන්න අපි මේ ආපු ගමන මේ විදිහට සතර අගතියෙන් අගතිගාමීව නෙමෙයිද මේ එන්නේ කියලා. සතර අගතියෙන් අගතියටපත් වුණොත් දැන් බලන්න જાතියක් වශයෙන් අපි තවදුරටත් ඉදිරියට යාවිද කියලා. නිසා පින්වත්නි හිතන්නට අපේ මේ නිදහස අපි සමරන්නේ ඇයි? කාරණා දෙකක් තියෙනවා. මට පේන විදිහට නම් මේ කාරණා දෙක මා කියන්නේ මෙහෙමයි. මේ කාරණා දෙක තියෙන්නේ දැන් අපි මේට අවුරුදු 50කට ඉස්සෙල්ලා නිදහසක් ලැබුවා පරාදීන જાතියක් වශයෙන් ඉඳලා. අපි මේ පරාදීනත්වය අද සිහි කරනවාද අවුරුදු 50කට පස්සේ උත්සවාකාරයෙන්?
එහෙම නැත්නම් මේ අවුරුදු 50 ඇතුළත අපි පරිහානියටපත් වෙලා තියෙනවා. ජාතික වශයෙන්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන්, සදාචාර වශයෙන් හැම අංශයකින්ම අපි පිරිහිලා තියෙන්නේ. පහතට වැටලා තියෙන්නේ. අපි ඊටාම උත්සවාකාරයෙන් ඒ අපේ පරිහානියද සිහි කරන්නේ. මේ දෙකම සිහි කළ යුතු නෑ අපි. එහෙනම් අපි තවදුරටත් මේ නිදහස සමරනවද? නැත්නම් මෙවැනි නිදහසක් සමරන්නට අපි එකම පිරිසක් වශයෙන්, එක රටක එක පිරිසක් වශයෙන්, දෙමළ වේවා, මුස්ලිම් වේවා, සිංහල වේවා, අපි එක රටක එක පිරිසක් වශයෙන්, එකම ශ්‍රී ලාංකික අම්මෙකුගේ දරුවෝ වශයෙන් ඉදිරියට යනවද? ඉදිරියට ගිහිල්ලා අපි සමගියෙන් යුක්තව, සාමයෙන් යුක්තව, බෙදීම් නැතුව ජීවත් වෙනවද කියලා අපි තීරණය කරන්න ඕනේ. අපි රටේ බෙදීම් නැති කරන්න ඕනේ නම්, අපි ජාතීන් අතර බෙදීම් නැති කරගෙන ජීවත් වෙන්න ඕන නම්, මහා ජාතියක් වශයෙන් අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලම බෙදීම නැති කරලා ජීවත් වෙන්න. පින්වත්නි, කාලයක් තිස්සේ අපේ නායකයන්ට කිසිම උවමනාවක් වෙලා නැහැ අපේ මේ ජාතිය එකතු කරන්න ඕනේ, ඒක රාශී කරන්න ඕනේ කියන ඒ අවශ්‍යතාවය. අදවත් මේ මොහොතේවත් අපි හිතනවා මේ අවස්ථාවේදී මේ පාලනය කරන මේ රට පාලනය කරන රජයටවත්, මේ වර්තමාන රජයටවත් ඒ අවශ්‍යතාවය ඇති කර ගන්නට සම්‍යක් දෘෂ්ටිය පහළ වේවා කියලා. පින්වත් නැත්තම් වෙන්නේ මොකද්ද? ඒ රටේ සමගිය, මහජාතියේ ඒකරාශී භාවය, එකමුතු භාවය ඇති කරන්න උත්සාහයක් නැත්තම්, මහජාතිය හැමතිස්සෙම කුලල් කා ගන්නවා නම් මේ රටේ රටක් වශයෙන් යන්නෙත් නැහැ, ඉදිරියට ජාතියක් වශයෙන් යන්නෙත් නැහැ, ආගමික වශයෙන් පරිහානිය. ඒ පරිහානිය වළක්වන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි, අනිත් පැත්තෙන් බලනකොට අපිට නිදහස තියෙනවා ඇත්තයි. දැන් නිදහස ගැන කතා කරන්නේ, නිදහස තියෙනවා ඇත්තයි. ඒත් නිදහස පින්වත්නි අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. දැන් ආගමික පැත්තෙන් ගත්තොත් මේ නිදහස කොච්චර වැරදි විදිහට පාවිච්චි කරනවාද කියලා හිතන්නට. සමහර කර හිතාගෙන ඉන්නවා මේ අපි බුද්ධ ආගමේ කියලා අපිට ඕන දෙයක් ගේන්නට පුළුවන් කියලා. පින්වත්නි, බුද්ධ ආගමේ කියලා අපිට ඕන දෙයක් ගේන්නට බෑ. මේ රට පාලනය කරන රජය බුද්ධ ආගමට යම් කිසි තැනක් දෙනවා කියලා කියනවා නම්, මේ රටේ තියෙන බුදුදහම, විශේෂයෙන්ම තේරවාදී බුදුදහම ලෝකයේ පිළිගත්තේ බෞද්ධ රට, මේ ශ්‍රී ලංකාව තේරවාදී බෞද්ධ රාජ්‍යයක් හැටියටයි. මේ තේරවාදී බුදුදහම ආරක්ෂා කර ගැනීමේ වගකීම රජයක් සතුයි. මොකද ඒකෙන් අපි කියන්නේ මහායාන බුදුදහම ගැන අපි කතා කරන්නේ නැහැ. මහායාන රටවල එහෙම තීච්ඡාවේ. නමුත් මහායාන බුද්ධ ආගම මේ රටට අවශ්‍ය වෙන්නට නම් තේරවාද බුදුදහම සුදුසු නැති වෙන්නට ඕනේ. නමුත් මහායාන රටවල පිළිගන්නවා තේරවාදය හරි, තේරවාදයේ සුදුසුයි කියලා. නිර්මල බුදුසමයේ තේරවාදයේ තියෙන්නේ කියලා. තේරවාදී රටක තේරවාදී බුදුසමයේ මෙසේ තියෙනවා නම් මහායානය තවදුරටත් මෙහාට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව මහායානය කියලා කියන්නේ යුගයෙන් යුගයට වෙනස් වෙවි යන ප්‍රතිපදාවක් තියෙන ධර්මයක්. ඒව තමයි මහායානය සකස් වුනේ. තේරවාදී කියලා කියන්නේ එදා මහතෙරුන් වහන්සේලාගෙන් ආරම්භ වෙච්ච ඒ දේ තවමත් නිරුපද්‍රිතව එනවා, පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් නොවි එනවා. ඒ නිසා මේක පිරිසිදු තේරවාද ධර්මයක් කියලා කියන්නේ. මේ ධර්ම අපිරිසිදුයි කියලා කාටවත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය මේ ධර්ම හොඳට පැහැදිලිව තියෙනවා. එහෙනම් තියෙන තේරවාද ධර්ම හරියට ජීවිතයට සම්බන්ධ කරගෙන මිත්‍යා දෘෂ්ටි වලින් ඈත් වෙලා ඒ ධර්ම ජීවිතේට නම් ක්‍රියාත්මක කරන්නට, ඒ ක්‍රියාත්මක කළාට පස්සේ ඒ ක්‍රියාත්මක භාවය තුළින් තමයි ඒකාන්තයෙන්ම සැනසෙල්ල ලබන්න පුළුවන්. පින්වත්නි, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මහායානයත්වත් පිළිගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරවාදයත්වත් පිළිගන්නවා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව මේ ජීවිත කාලයේදී යන්නේ තේරවාදයේ විතරයි. මහායානයේ එහෙම යමක් නැහැ. මොකද මහායානය කියන්නේ මේ මාර්ගය පිළිපැදලා නිවන් දකින්නට යන ආගමක් නෙමෙයි. මහායානය කියලා කියන්නේ සූත්‍ර, ඔය පුණ්ඩරීක සූත්‍ර ආදී සූත්‍ර සජ්ජායනා කළා. ඒ තුලින් දිව්‍ය ලෝකයට ගිහිල්ලා සුඛාවතියට ගිහිල්ලා සුඛාවතියේදී බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙන්නට ඕනේ. නැත්නම් සුඛාවතියෙන් ඇවිල්ලා බුදු වෙන්නට ඕනේ. ඔය ක්‍රමයයි මහායානයේ තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගය පිළිපැදලා නිවන් දකින්න නෙමෙයි, අර විදිහට එන්නට. ඉතින් එහෙමනම් ඒ මාර්ගය පිළිපැදීමද ශ්‍රේෂ්ඨ වෙන්නේ. සුඛාවතියට ගිහිල්ලා එතනින් එන තීරණයක් ගන්නට ඕනේ.
අපට අවශ්‍ය මේ ජීවිතයේ ක්‍රියාත්මක වන බුදුදහමක් මිසක් සුඛාවතීන් ක්‍රියාත්මක වන බුදුදහමක් නෙමෙයි. ඉතින් මෙන්න මේ කාරණය හොඳට සිහියට අරගෙන අපේ රටට එන්නට තියෙන මහා භයානක දේවල් වළක්වන්නට රජයක් විසිනුත් කටයුතු කරන්න ඕනේ. පින්වත්නි, අවසාන වශයෙන් එක් දෙයක් මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයට අනාගතයේදී මෙන්න මේ ආකාරයෙන් භය පහළ වෙනවා කියලා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ එනවා සූත්‍ර 4ක්. පහේ කොටස් 4ක් එනවා. ඒ කියන්නේ 20 ආකාරයකින් මේ ශාසනයට භය පහළ වෙනවා කියලා. ඒ නිකක් තියෙනවා මේ විදිහට. යේතේ සුත්තා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තර තථාගත භාසිතා. යම් කිසි සූත්‍රය වේද ලෝක ගම්භීර වූ ගම්භීරාර්ථ ප්‍රකාශ කරන්නා වූ ලෝකෝත්තර වූ යන ආදි වශයෙන් පෙන්වනවා කියලා කියනවා. ඉමේ තේසු වඤ්ඤමානේසු මේ තථාගත ධර්මයේ දේශනා කරන කල්හි ශ්‍රාවකයෝ නසුසුසන්ති මේ ධර්මය අහන්නේ නැහැ. මේකට කන් යොමු කරන්නේ නැහැ. නසෝතං ඕදහිස්සන්ති මේකට කන් යොමු කරන්නේ නැහැ. නමුත් මේක ඉගෙන ගන්න උත්සාහ ගන්නෙත් නැහැ. මේක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ කියලා හිතන්නේත් නැහැ. මේ තථාගත ධර්ම. ඒ වුණත් යේතේ ධම්මා කවි කතා කාවෙය්‍ය. යම් කිසි ධර්මය යම් කිසි සූත්‍රය කවි කතා කවියන් විසින් කරන ලද කාව්‍යමය වූ මිහිරි කොට ගායනා කරන්නා වූ වාදනය කරන්නා වූ අක්ෂර සහිත ව්‍යංජන සහිත මේ යේතේ ධම්මා ඒ ධර්මය ගැන ප්‍රකාශ කරනවා. ඒවා බාහිර ශාසනිකා මේ බුද්ධ ශාසනයෙන් බාහිර වූ කාව්‍යමය වූ කවියන් විසින් ගොතන ලද මේ දේවල් මේවා කියනකොට තේසු භඤ්ඤමානේසු මේ ධර්මයන් දේශනා කරන කල්හි සුසුසන්ති ඒවා අහන්නට කන් නැඹුරු අහනවය. සෝතං ඕදහිස්සන්ති කන් නැඹුරු කරනවය ඒවා අහන්නට. ඒවා ඉගෙන ගන්නට ඒවා නැවත නැවත ප්‍රකාශ කරන්නට ඒවා පුරුදු කරන්නට මහන්සි ගන්නවය. පින්වත්නි, බලන්න අද ওই ශාසනික විපත එදා බුදුහාමුදුරු කියපු ඇවිල්ලා නැද්ද කියලා. අද අපේ බෞද්ධ ශ්‍රාවකයන් නේද මේ භජන් කියලා ගායනාවලට යන්නේ. භජන් ගායනා මේ ශාසනික දේවල්ද? නැහැ. බාහිර ශාසනවල දේවල් මේ ගායනා කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා එහෙනම් මේ தત્ත්වය අද தત્ත්වය දැකලායි කිව්වේ මේ අනාගතයේ මහණෙනි මේ භයක් එනවා. මේ භය නැති කරන්නට උත්සාහ ගන්නට කියලා. ඒ අනුව කටයුතු කරමින් අගුණ දුර්වලකම් දුරු කරගන්නට ගුණධර්ම වඩා සිටවා ගන්නට හැම දිනාටම මේ උතුම් තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් ලබන වසරේ නිදහස් දිනය සමරන කොටවත් තනසිල්ල නිදහස සමරන්නට අවස්ථාව සැලසේවා කියලා ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කළා සෙත් පතනවා. ආකාසත්තා ජිභුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.